භාවනාව ශිෂ්‍යත්වයට වැදගත් වෙන තවත් ගානක් අරගෙන ඒ තමයි විහිදුවාලියන්. විහිදුවාලියත් අපි යාළුවනේ ස්ථානීයගේ අනුව තමයි විහිදුවාලියන්නේ. අපි එක ගානක් හදලා බලමු. 3500 3500 ලියලා යාළුවනේ අපි සමාන කිරීමක් දාගන්න ඕනේ. ඊට පස්සේ මෙතන බිඳුවේ අගය ස්ථානීය අගය එක ස්ථානයේ කියලා දාගන්න ඕනේ. ඊට පස්සේ බිඳුවේ අගය 10 ස්ථානයේනේ. ඊට පස්සේ 100 ස්ථාන. ඊට පස්සේ 1000 ස්ථාන. අපි මෙහෙම ලියාගෙන අපි පළවෙනියටම ලියන්නේ 1000 ස්ථානීය සංඛ්‍යාව. 3ට 1000ක් එකතු කරාම 3000යි යාළුවනේ. එතකොට ඒ වගේ අපි මෙතන 1000 ස්ථානයේ ඉඳලා 3000 කියලා තමයි ලියාගන්නේ. 3000. ඊපස්සේ යාළුවනේ දැන් අපි 3000ට මේ 500ම එකතු කරන්න ඕනේ. ඒකින්ද අපි 3000ට මෙහෙම එකතු කිරීම දාලා ඊළඟට 100 ස්ථානයේ ඉඳලා එකට 500 දාගන්නවා. තව එකතු කිරීමක් ඕනේ. මොකද මේකට තව බිංදු දෙකක් තියෙනවානේ. දැන් 10 ස්ථානයේ ඉන්න අපි තව බිංදු දෙකක් ලියා ගන්න ඕනේ. තව එකතු කිරීමකුත් ඕනේ. මොකද තව බිංදුවක් තියෙන ඉන්නේ. ඔන්න අනිත් අවසාන බිංදුව අපි අරගෙන මෙතනට යනවා. ඔන්න යාළුවනේ අපි විහිදුවා ලිවීමේ ගානක් හැදුවා. මේ වගේ ඔයාලට පුළුවන් තව ගණන් හදන්න. මම තව ගණන් දෙකක් හදලා පෙන්නනවා. ඔන්න හරි. දැන් 5200 හරි වගේම විහිදුවා ලියන්න තමයි තියෙන්නේ. මුලින්ම අපි 5000 ලියාගමු. එකතු කිරීම දාන්න. ඊට පස්සේ 200. ඊට පස්සේ බිංදුව. ඊට පස්සේ තව බිංදුව. ඔන්න අපි ඒ විහිදුවා ලිවීමේ ගානක් හදුවා. ඊළඟට 8050. ඔයාලට යාළුවනේ මේක අමතක වෙනවා නම් ඔයාලට මෙහෙම ලියාගත්තට කමක් නැහැ. ඒ වුණාට ශිෂ්‍යත්ව විභාගයේදී මේ වගේ ගණනක් ආවොත් ඔයාලට මෙහෙම ලියා ගන්න බෑ. ඔයාලා මේක මතක තියාගන්න ඕනේ. දැන් මෙතන 100 ස්ථානයේ ඉඳන් බිංදු 3ක් එතනට එන්න ඕනේ. ඊට පස්සේ 5 තියෙන්නේ. 10 ස්ථානයේ 50. ඊට පස්සේ තියෙන බිංදුව. ඒක ස්ථානයේ ඉඳන් බිංදුවම. ඕගොල්ලන්ට යාළුවනේ පුළුවන් මේ වගේ තව ගොඩක් ගණන් හදන්න. එහෙනම් අදින් සමුගන්නවා. හැමෝටම සුබ දවසක්.